ආදරණීය යාළුවනි විනාඩියක් ඉන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ජනාධිපතිතුමා බලනකම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බලන්න යට වුණු අයට ආධාර දෙන්න කියලා ජනාධිපතිතුමා ග්‍රාම නිලධාරීන්ට කියලා තියෙනවා. එහෙමද නැද්ද? මේ බලන්න මේ ගෙදර බලන්නකො මේ මෙහෙම වතුරට යට වෙලා මේ ගේ තියෙන්නේ මෙන්න මේ විදියට. මේ ලෑලි වලින් හදපු ගෙයක් මේක. හරිද? මේගොල්ලන්ට ලොකු ගෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි කාමරයක් තියෙන. මේ ඇවිල්ලා බලන්නකො ඇතුළට එන්නකො. ඇතුළට ඇවිල්ලා බලන්න මේ ගේ තියෙන විදිය බලන්න. මේ බලන්න. ඇතුළට එන්න. මේ බලන්න. මේ ගේ තියෙන විදිය බලන්න. යට වෙලා මේගොල්ලන්ට ජීවත් වෙන්න බැරුව, නිදා ගන්න බැරුව, උයන්න බැරුව අමාරුවෙන් මේගොල්ලෝ ජීවත් වෙගෙන මේගොල්ලන් කාලය ගත කරනවා. ඉතින් මේ පැත්තේ 206C කියන ග්‍රාම සේවක වසමට අයිති මේ ගෙදර තාමත් ග්‍රාම නිලධාරී මහත්තයා ඇවිල්ලා බලලා නැහැ. ඒ මහත්තයා බලලා දැන් ජනාධිපතිතුමා කියනවා ග්‍රාම නිලධාරීන්ගේ ගෙවල් වලින් නෙමෙයි ආධාර ගෙනල්ලා දෙන්නේ, ජනාධිපති අරමුදලෙන් ගෙනල්ලා දෙන්නේ. ඒ හින්දා කවුරු හරි අරගල කරන්න පටන් ගත්තොත් ජනතාව මේකට විරුද්ධ වුණොත් එහෙම ග්‍රාම නිලධාරීන්ට ගෙදර යන්න සිද්ධ වෙනවා කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා. කිව්වද නැද්ද? එහෙම කිව්වා. නමුත් මේ වෙනකන් අද වෙනකන් මේ ගෙදරට ග්‍රාම නිලධාරී මහත්තයා ඇවිල්ලා බලලා නැහැ. මේගොල්ලන්ගේ කිසිම දෙයක් අහලා නැහැ, බලලා නැහැ. මේගොල්ලෝ ඊයරෑ මම මේගොල්ලන්ට හාල් බෑගයක් අරන් ආවා. මේගොල්ලන්ට උයන්න බැරුව අමාරුවෙන් ජීවත් වෙනවා කියලා කවුරු හරි මට එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ ඒක අහලා මේගොල්ලන්ට ආධාර දෙන්න කියලා මං ආවට පස්සේ බලනකොට ඇත්තටම මට දුක හිතුණා. කඳුළු වැටුණා මට. මේක බලනකොට මේ බලන්න මේ මිනිස්සු මෙහෙමනේ ජීවත් වෙන්නේ. ඉතින් කොහොමද මේක ජීවත් වෙන්නේ කියන්නකෝ. මේගොල්ලන්ට ටොයිලට් එකක්වත් නැහැ. අල්ලපු ගෙදරට ගිහිල්ලා තමයි ටොයිලට් එකට යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ ගෙදර බලලා ඕගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම බලලා කවුරු හරි පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ජනාධිපතිතුමා බලනකම් පුළුවන් තරම් හැමතැනම මේක ෂෙයා කරන්න. මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන කියලා ආදරෙන් ඉල්ලාගෙන අනුර කුමාර දිසානායක මහත්තයෝ අනිවාර්යයෙන්ම මේ වගේ ගෙවල් බලන්න කියලා ග්‍රාම නිලධාරීන්ට අණ දෙන්න කියලා මම ඒගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එච්චරයි මම කියන්න ඕන දේ මම කියලා ඉවරයි. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ව බලලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එච්චරයි. බයි.